පල්ලෝේ ග්‍රාම නිලධාරී වසම. නාය ගිහිල්ලා තියෙන ඉතින් ආයි අහන්නවත් දෙයක් නෑ මේ. පාරෙන් යන්නත් බයයි. බලන්න. නූලට ගන්නේ හොදේ. ලොකු දෙයක් කැමරක තියෙන. ඔන්න අද අපි නවතින දෙන විලා වජ්‍රපානි. අයිබෝන් welcome to වජ්‍රපානි. විලා වජ්‍රපානි අද අපේ නවාතැන ලස්සන ඉන්ෆිනිටි පූල් එකක් තියෙනවා ඇතුල් වෙනකොටම. මං හිතන්නේ අංශක 180ට වඩා පේනවනේ. පේනවා. ඉතින් පාර දිගේ එනකොට එකපාරට පොඩි මහන්සියක් දැනුණා. ටිකක් උඩට එන්න ඕන කන්දක් නේ ඉතින්. හැබැයි මහන්සිය ගියා මේක දැක්කේ ගමන්. අනේ thank you. මේ කොහෙද මේ පේන ඒරියා එක ඇත්තටම? මෙතෙන්ට ඇත්තටම කිව්වොත් අර ඉස්සෙල්ලා වගේ අංශක 300ටම පේනවා. එතකොට ගම්පොළ ඊට පස්සේ අම්බුලුවාව අපිට පැත්තෙන් බැලුවොත් සිරිපාදේ ඒ ඔක්කොම පේනවා. මෙතන හොඳ වීව් එකක් තියෙනවා. ඊය ලේස් ලස්සනට පේනවා. හරිම ලස්සනයි. ලස්සන සෙටප් එකක් ලස්සන ලොකේෂන් එක. ඉතින් පොඩි ටී එකක් දාලා තියෙනවා. හලෝ ෂෙෆ් කොහමද? අයිබෝන්. අපිට මේ මං හිතුවා බ්‍රෙක්ෆාස්ට් එකක් දෙයි කියලා ඔයගොල්ලෝ මං හිතන්නේ මේ ලස්සනම වෙලාවෙ හින්දා වෙන්න තියෙන්නේ. ඔව් ඒක ටිකක් දාලා තියෙනවා. අපි හවස යාම නිසා තමයි මේ විදිය එකක් අරේන්ජ් කරලා තියෙන්නේ. ලස්සන සෙටප් එක. මොනවා සාමාන්‍ය හදලා තියෙනවද අපිට? සෑන්ඩ්විච් තියෙනවා, එක් සෑන්ඩ්විච්. අපේ මාදු බර්ගර් තියෙනවා. ඊට පස්සේ චොකලට් කේක් තියෙනවා. කුකීස් එක තියෙනවා. ඩෝනට්ස් තියෙනවා. අපේම ගවගාලෙන් ගත්ත කිරි ෆ්‍රෙෂ් මිල්ක් එක තමයි දෙන්නේ. ඔයගොල්ලන්ගේම ගවගාලෙන් ගත්තා. ඔව් අපේම ගවගාලෙන් තමයි. thank you chef එන රස බලන්න එදින්නේ. okay enjoy. ඔන්න chef දනුක විරා වජ්‍රපානියගේ ප්‍රධාන සුපවේදියා විදියට ඉන්නේ. බොහොම ලස්සන සෙටප් එකක් අපිට දාලා තිනවා. අපි රස බලන්න. okay enjoy.
Travel with Chatura. Travel with Chatura. උදෑසන හිරු එළිය. පුදුම ලස්සනක් තියෙන්නේ. මෝර්නින් වයිබ් එක ගැන ආයි වෙන මගේ මොකක්වත් අහන්න එපා. මම දැන් ගොඩක් හොටෙල්ස් කරලා තියෙනවානේ. මම දැන් ලංකාවේ 300කට වැඩි මං හිතන්නේ. මේක බලා ගන්න තියෙන තැන් අඩුයි. ඒ වගේ ලස්සන තැනක් තමයි මේක. අපි බෙරගලදී බෙරගල බොහෝම ලස්සනට පෙන්වන බෙරගල ඉඳලා පහළට දකුණු ළඟ. ඒ වගේ දැන් මෙතන ඉඳලා පෙන්නනකොට ඔය ආයෙට පේන්නේ එහා පැත්තෙන් අර පේන්නේ අම්බුලුවාව එතනින් මෙහාට තියෙන කඳු පන්තිය සිරිපාද දක්වාම බලන්න පුළුවන් කියන එක ඇත්ත. වෝටර් ගාඩන් එක මතක් වුණා එකපාරට ඉන්දුනීසියාවේ. මේ ෆොටෝ එකක් ගන්න ඕනේ. මේ විලා වජිරපානි කියලා කියන්නේ අක්කර 10ක භූමියක් පුරා විහිදී තිබෙන කාමර 6කින් යුක්ත බොහොම ලස්සන ප්‍රොපර්ටි එකක්. ඒ හින්දා තමයි ලස්සන ගාඩන් එකක් මේ විදිහට තියෙන්නේ. పేరేనా రీజా අල්ලගෙන ඉන්නේ අත්තර ඉන්නේ. ඉතින් අපේ දෙල්තොට ජනතාව සමග අපි අද ඉන්නේ අවුරුදු දැන් කීයක් කීවෙනි අවුරුද්දද අපි හම්බ වෙන්නේ? 7කට පස්සේ. 7කට පස්සේ ඔන්න අපි ආපහු පාරක් හම්බ වෙලා ඉන්නවා දෙල්තොටදී. අපි කොහමද අවුරුදු හොඳයිද? හොඳයි මේ අවුරුද්දත් හොඳයි. ආණ්ඩුවත් හොඳයි. ආණ්ඩුවත් හොඳයි කියලා මේ දෙල්තොට දීලා තින්නේ උපරිම ජනතාව අන්රයිඩර් ඡන්දෙ දීපු කට්ටිය ඉන්නේ වැඩිපුරම ඉතින්. ඉතින් අපේ දෙල්තොට කට්ටිය පාරෙමයි ටවුන් එකේමයි ඉන්නේ කියලා හිතනවා. දකින වෙලාවට බැලුවොත් නැත්නම් ගිය පාරත් පාරේ හම්බුණා. මේ පාරත් පාරේ හම්බුණා. කොහොමද සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. මේ පාරත් අවුරුදු ගානක් හම්බුණා මම. එච්චරයි කියන්න තියෙන්නේ. අපි දැන් මේ හම්බුණ එකන්නේ. වයසට ගිහිල්ලාද ඒ විදියමද? මම වයසට ගිහිල්ලා. ඉතින් මේ අපි පෙකෝ ට්‍රේල් එක මෙතන ඉඳලා පටන් ගන්නේ දෙල්තොට සාමාන්‍යයෙන් කියලා කියන්නේ සිංහල දමිළ මුස්ලිම් ජනතාව ඔක්කොම පොදුවේ බොහොම සහෝදරත්වයෙන් වාසය කරන ප්‍රදේශයක්. ඔය ඉතිස්සල වැඩසටහනලත් අපි කියලා දෙනවා. ඉතින් මේකින්ද මේ පැත්තෙන් පටන් ගත්තම අර මේ පෙකෝ ට්‍රේල් එකේ තියෙන වෙනස තමයි කල්චර් එක හම්බ වෙනවා. මිනිස්සු එක විදිහයි වෙනස් වෙනවා. ඒගොල්ලෝ හැම දෙනෙක්ම ළඟට ලං වෙලා කතා කරලා බලලා යනවා. ඉතින් ඒක විශේෂත. පෙකෝ ට්‍රේල් යන කට්ටිය එනවද මෙහෙට සාමාන්‍යයෙන්? කොහොමද තත්ත්වය? එනවා සර් පිටින් ඇවිල්ලා එනවා මාසෙ 2-3 පාරක් විතර එනවා. අදටත් ලංකාවේ අය මල් තියලා වඳින්න ඕන මිනිස්සෙක්.
මොකද රටේ ජාතික නිෂ්පාදිතයේ වැඩිම පංගුවකට තේ රබර් පොල් අපනයන ආදායමේ මුල්ම අපනයන භෝගය වැඩිම ආදායමක් ගෙන අපනයන භෝගයේ ආරම්භකයා හොයාගෙන ආපු ගමන ජේම්ස් ටේලර්. ඔහු වෙනුවෙන් මෙහෙම දෙයක් හදපු එකත් අපි සතුටු වෙන්න ඕනේ. මොකද ඇත්තටම ගත්තොත් 1835 ඉපදිලා 1852 දී ලංකාවට එනවා තරුණයෙක් විදිහට. ස්කොට්ලන්ත ජාතිකයෙක්. ඉතින් එහෙම ඇවිල්ලා මේ සිඩ්නි කියන නෞකාවෙන් ලංකාවට ඇවිල්ලා තියෙන්නේම මේ ප්‍රදේශයටමයි. ඒ කියන්නේ වගාව පාදක කරගත්ත ආයෝජනයක් කරන්න. හැබැයි තේ නෙමෙයි. ආයෝජනය කරන්නේ කෝපි වල. එතකොට හැබැයි ඒ කාලේ තුල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ කාලේ කෝපි වලට බිලයිට් කියලා රෝගයක් හැදෙනවා. ඒ රෝගෙත් එක්ක කෝපි වගාව සාර්ථක වෙන්නේ නැහැ. ඉන්න නතරුව තීරණය කරනවා වෙන වගාවක් කරන්න ඕන කියලා. මුලින්ම අක්කර 5ක විතර කොටසක් එලි කරගත්තා කියලා කියන්නේ. ඒ සුද්ධ කරගත්ත අක්කර 19ක විතර භූමියක් කියලා කියන එක තැනක ඒ සුද්ධ කරගත්ත ප්‍රමාණය තේ වගාව ආරම්භ කරනවා. අවුරුදු 40ක් තමන්ගේ ජීවිතේ ගෙවන්නේ එක දවසක් නිවාඩුවක් අරගෙන එක දවසක් විතරයි සඳහන් වෙන්නේ තේත් එක්ක තමයි. පර්යේෂණාගාරයක් බවට පත් කරගෙන පර්යේෂණ කරගෙන එහෙම තමයි මේ තේ කර්මාන්තයේ මුල සටහන් වෙන්නේ. ඉතින් කොහොම හරි අද වෙනකොට එහෙම ආපු ගමන තමයි මේ ඉතුරු එකලා තියෙන්නේ. අවුරුදු 57 දී මිය ගිය අඩි 6 අඟල් 4ක් උස මේ දේහධාරී ස්කොට්ලන්ත ජාතිකයා සිහිපත් කරලා එහෙමනම් අපේ ගමනේ ඉතුරු කොටසට යන් මේ පෙකෝ ට්‍රේල් එකේ ස්ටේජ් 2 ලූල් කඳුරේ ඉඳලා travel with චතුර. මේ ට්‍රේල් එකේ තියෙන විශේෂත්වයක් තමයි මේ සංස්කෘතික විවිධත්වය අපි කියන වගේ. කොයිද යන්නේ? අපි යනවා මාගුල්ගේ. මාගුල් ගෙදර යනවා. හලෝ. උඹලට පේරනා? ප්‍රදීප? ප්‍රදීප. ඉතින් අපි දහම් පාසල් දරුවෝ දැක්කා. මේක ලයිව් කියන්නේ ඒකයි. ඊට පස්සේ මේ මගුල් ගෙදරට යනවා මේගොල්ලෝ. ඉතින් හැමතිස්සෙම කවුරු හරි හම්බ වෙනවා. ඉතින් විදේශිකයෝ කැමති මේකටයි මේ ට්‍රේල් එකේ. නදිරිෂ්. අනිවාර්යයෙන්. අපි යන්නා. Right. Travel with Chatura. Travel with Chatura. මේ ඇවිල්ලා පෙකෝ ට්‍රේල් එකේ ස්ටේජ් 2 එකේ අපි රිවර්ස් ට්‍රේල් එකක් කරන්නේ. ඕනම ට්‍රේල් එකක් ලස්සනට කරන්න පුළුවන්. අග ඉඳලා මුලට උනා මුල ඉඳලා අගට උනත් කරන්න පුළුවන්. මේ මාවය ගලාගෙන යන්නේ. ඉතින් මෙතන ඉඳලා අපි උඩහට යන්නේ. මොකද සාමාන්‍ය ලංකාවේ මිනිස්සුන්ගේ මතයක් තියෙනවානේ පොඩක් පල්ලමක් බහින එක හොඳයි කන්දක් නගින එක අමාරුයි කියලා. අපිත් ඒ වගේ උඩටම වාහනෙන් ගිහිල්ලා එතන ඉඳලා පල්ලෙහාට බැහැගෙන මේක අනිත් පැත්තට තමයි අපි ට්‍රේල් එක කරන්නේ. පෙකෝ ට්‍රේල් එක මේ බෝඩ් එක හදලා තියෙන්නේ මේකට වෙනස් විදියකින්. ඒකෙන්ද මේ බෝඩ් කඩන්න එපා දැක්කම. මේක පරිසර හිතකාමී මැටීරියල් එකක් මේ දාලා තියෙන්නේ. කියන්න විස්තරේ මොකද්ද දැන් මෙතන අපි ඉන්න තැන හරියටම? අපි දැන් ඉන්නේ චතුර ස්ටේජ් 2 එක ඉවර වෙන තැන ලූල් කඳුර. මෙතනින් මේ පැත්තට ස්ටේජ් 3 තියෙන්නේ. අපි අද යන්නේ ස්ටේජ් 2 එක රිවර්ස් ට්‍රේල් එක ගලහ පැත්තට. ඒතර මෙතනින් පටන් අරගෙන අපි මෙතන මේ ලූල් කඳුර ඔෆිස් එකට ගිහිල්ලා එතනින් ටිකට් එකක් අරගන්න තියෙනවා ලූල් කඳුර ස්ටේට් එකට එන්න. ඊට පස්සේ අපි යන්න තියෙන්නේ ස්ටේජ් 2 කඳුර පල්ලම් බහින්න තියෙන්නේ. එනදී යන්න තියෙන්නේ. ටිකට් එක 200යි. රුපියල් 200යි යන්නේ ටිකට් එක. අරගෙන පොඩ්ඩක් ආවම ඇතුළට ගිහලා බලන්න නැද්ද? එහෙම බෑ මේ ට්‍රේල් එකම යන්න ඕනේ යනවනේ. ඒකත් තමයි ගතිය තියෙන්නේ. හරි ලූල් කඳුර ස්ටේට් එක තමයි අපි යන්නේ.
අපේ නෝට් ටිකට් ගත්තනේ අපි මෙච්චර ප්‍රොමෝෂන් එකක් දෙන්න යන වෙලත් ගත්තනේ. එහෙමනේ අපි සල්ලි ගෙවලා යන්නේ. මේක තමයි විශේෂත්වය. මේගොල්ලෝ කියන්නේ මේක කරන්න කියලා පේකෝ ට්‍රේල් එක මේක අඩුවට කරන්න රොම්ම කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන ඉඳලා අපිට තියෙනවා. මේකෙත් ඒතකොට ඇප් එක තියෙනවද කොහොමද ප්‍රමුති? ඔව් මේකෙත් අපේ සුපුරුදු විදිහටම ඇප් එකේ තියෙනවා ට්‍රේල් පාස් එක ගන්න පුළුවන්. රිවර්ස් යනකොට ඒ විදිහටත් අපිට ට්‍රැක් කරන්න පුළුවන් ඇප් එකේ පාර පෙන්නනවා. පාරෙන් යට යනවා නම් පාරෙන් යනවා ඇලර්ට් එකකුත් දෙනවා. ආපහු මතක් කරනවා ආපහු පාරට යන්න කියලා. විශේෂත්වය තමයි චතුර අපි ලූල් කඳුර ස්ටේට් එක කරාන යන්නේ. ඒතර ලූල් කඳුර ස්ටේට් එකෙත් අපි ඩෙසිග්නේට් දීලා තියෙන පාරෙම තමයි අපි අනිවාර්යයෙන්ම යන්න ඕනේ පිට යන්න බෑ. හදිසියත් ඇප් එකෙන් පිට යනවා නම් ඇලර්ට් එකක් එනවා. ඇලර්ට් එකක් එනවා. ඇප් එක දාගන්න. ඔයගලන්ටත් වටිනාකමක් තියෙදි ඔයගොල්ලෝ යනවා නම් තමයි හදිසියත් ස්ටේජස් 22ම කරනවා නම් තමයි මේකේ වටිනාකම තියෙන්නේ. ස්ටේජස් 22යි කිලෝමීටර් 323යි. පිකෝ ට්‍රේල් ස්ටේජ් 2 එක ගෙන ඔන්න ලූල් කඳුර පටන් ගත්තා. යන්න දෙලා. යමු. කිලෝමීටර් 16.6ක මේ ගමනේ අතර මැද්දේ අපි අද ඉන්නේ පෙකෝ ට්‍රේල් ස්ටේජ් 2 එකේ. Travel with චතුර. තවත් ලස්සන සුන්දර රටට ආදායම් ගේන දෙවලක් එක්ක කතා කරලා ඔන්න තව උඩහට ඉතින් අපේ ගමන. බයි සොල්ලුංග. බයි. ගිලන. 78යි වයස. තාම හොඳට ඉන්නවා දලු ටික කඩාගෙන. මොනවාර දීලා යන්න. දීලා යන්න 78යි වයස. මේ ගමන ඉතින් දුවනවා ඇවිදිනවා. මේක අර පළපුරුදු මඟ පෙන්වන්න එක්ක මේක ආවන් පස්සේ තියෙන විශේෂත්වය තමයි මේකේ අපි නොහිතන කාරණා ගොඩක් ඒගොල්ලෝ අපිට කියලා දෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔන්න අයිස් කියලා දෙයි අපිට මොකද්ද ඇත්තට මොකද්ද තියෙන්නේ කියලා කියන්නකො මෙතන දැන් මේ තේවල තියෙන විශේෂත්වය ලූල් කඳුළු. මේන්ලි චතුර දැන් මේකට මේ ප්ලාන්ට් එකට කියන්නේ කැමීලියා සිනෝසිස් කියලා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ප්ලාන්ට් එක ප්ලක් කරද්දි මේ වගේ two leaves and a bud. ඒතර මේකට සම්පූර්ණ පිකෝ කියලා කියන්නේ මේකේ ග්‍රේඩ්ස් 3කට වෙනස් වෙනවා. එතකොට නම් 3කින් තමයි හඳුන්වන්නේ ග්‍රේඩ්ස් නම්බර් ග්‍රේඩ්ස් 3. අද පෙකෝ ට්‍රේල් එක ගැන වැඩ විස්තර කියන්න නැහැ මොකද ස්ටේජ් 1 එකේ ඔයගොල්ලන්ට මේක සම්පූර්ණ ට්‍රේල් එක ගැන කියලා දෙනවා හඳුන්වා දීම් කරලා දෙනවා විශේෂත්ව කතා කරලා දෙනවා අද ඉතින් පෙන්වන්න තියෙන ලස්සනම තමයි ඔය කොහෙන් හැරුණත් ලොකේෂන් මම මේ කල්පනා කරේ මම මෙතනට ඇවිල්ලත් මේ ෆෝන් එකේ එක ඔබනවා.
මොකටදනේ ඒ කාලේ මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න තියෙන්නේ නැහැ. එක දවසයි නිවාඩු අරගෙන තියෙන ජේම්ස් ටේලර් ඉතින් මේ සෞන්දර්යත්වය විඳගෙන අහසේ වෙනස්කම් ටික බලාගෙන කොච්චර කොහොම ඉන්නේ නැද්ද? හැම මොහොතක්ම වෙනස්නේ. මීට්‍ර 2669ක් උස මහකුඩුගල. එතකොට ඔය රාවණ කතාවත් එක්ක ඊට පස්සේ පටන් අරගෙන ඕම හරහාට ගෞස්සල, එතකොට කළුගල, යකා නැටුගල, ගෝරිකන්න මෙතන හැබැයි මැද්දේ නෑ මේ ඇත්තටම ගත්තොත් මෙතනට එන්න ඕන මේ JR ගල කියන එක මේගොල්ලෝ කියනවා වොරිය මවුන්ටන්ස් ටික ඒක නෝට් වෙලා නෑ. මේ පැත්තෙන් ගත්තම දෝතලුගල, එතකොට දුම්බානාගල, අලියා වැටුණු හෙල, නකල්ස් රේන්ජ් එක, එතකොට ගොම්බානිය, නකල්ස් කිරිගල් පොත්ත, හුන්නස්කිරිය, අරංගල, අම්බොක්ක, ඇටිපොල, කළුගල, කුඩාගල, බිසෝගල, අහන්තාන. මේක ජේම්ස් ටේලර් විසින් හිටපු පළවෙනි තේ ගස කියලා කට්ටිය කියනවා. හැබැයි ඒක එහෙම පිළිගන්න බෑ. මොකද ඒ අධ්‍යයනයේ එක එක ගස් හිටවලා තියෙනවා. සාමාන්‍ය කප්පාදු නොකර තේ ගසක් වැවුනොත් මෙන්න මෙච්චර විතර උසක් තියෙයි කියලා අපිට පොඩි අදහසක් ගන්න පුළුවන්. අන්න ඒකට මේක වැදගත් වෙනවා. ලූල් කඳුර රක්ෂිත වනාන්තරය කියලා කියන්නේ ඇත්තටම මේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන ඉතාමත්ම වටින ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ වෙච්ච අපි ආරක්ෂා කරන්න ඕන රක්ෂිතයක්. ඒ හින්දා අනවසරයෙන්වත් ඇතුල් වෙන්න හදන්න එපා. ඉතා වටිනා කියන ශාක විශාල ප්‍රමාණයක් මේ කොණ්ඩගල ඉඳලා ඒ අවට මේ වනාන්තරය පුරා විසිරලා තියෙනවා. මේවට අතක් තියලවක්වත් නැහැ විදේශිකයෝක්වත්. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 4700ක් ඉහළින් 1865 දී හදපු ජේම්ස් ටේලර් මහත්මයාගේ නිවස අද තියෙන්නේ මෙහෙම. චිමිනිය විතරයි ඉතුරු. අනිත් ඔක්කොම ගරා වැටලා කඩාගෙන වැටලා තියෙන්නේ. හැබැයි මතක ඉතුරු කරලා තියෙනවා මේ විදියට.